see an amazing place. Feels like a dream. A place of many wonders. And full of life. I open my eyes. Earth is our Pandora. Hi කොහොමද? හයි අද අපි එළියට බැස්ස උදේම කොහේ හරි යන්න කියලා අද පොය දවසේ. ඒ වුණාට තාම යන්න තරම් නැහැ. අපිත් එක්ක දිගටම ඉන්නකෝ අපි කොහෙද යන්නේ කියලා බලන්න. අපි දැන් ගන්න යන්නේ මధు භාෂණ. ඕගොල්ලෝ මීට කලින් ආව නම් දැකලා නැතුව ඇති. එදිමාළු උස්සගෙන කොහෙද යන්නේ? නාන්න කොල්ලෝ. Let's go. මధు භාෂණවත් තරම් අපි ඊළඟට යන්නේ මේ රුක්වයි තෙලානිවයි ගන්න. ඒකෙනුත් අද ගෙදර නිසා අපි හිතුවා ඒ දෙන්නවත් එක්ක යන්න. ඒ දෙන්නවත් අරන් අපි දැන් මේ ඊට පස්සේ යන්න හදන්නේ චරිත්ව ගන්න. අපි දැන් මේ ඉන්නේ දවල්ට සීතල කොට්ටව කැලේ. අපි කොට්ටව රක්ෂිතේට නම් නෙමෙයි ආවේ. ඒ වුණාට අපි යන තැනට යන්න තියෙන්නේ කොට්ටව හැරේ හරහා. ගාල්ල උඩුගම පාරේ තමයි තියෙන්නේ. මේ රක්ෂිතේ තියෙන යකලමුල්ල ප්‍රාදේශීය වසමේ. කොට්ටව කැලේ ඇතුලේ නැචරල් පූල් එකකුත් තියෙනවා. ඔයගොල්ලන් මේ ආවට එනවා නම් නාන්න එන්නත් පුළුවන් ඒකට. අපි වෙන දවසක ඒකට යමු. අද අපි මෙතන නැවැත්තුවේ කට්ටියට බඩගිනි කියලා. මෙතන පොල් රොටි පොලොස් තියෙනවා. දසින්ට යක්කල මුලින් නිසා එයාකව මාකොම්බට හන්දියට එනවා කියලා අපි දෙන්නනම් මුලින්ම යන්න හිතන් හිටියේ හිනිදුම කල්වාරියට. ඒ වුණාට ඉතින් කට්ටියම ලෑස්ති වෙලා ඇවිල්ලා හිටියේ නැහැ. නාන්න යන්න තමයි හැමෝම ලෑස්ති වෙලා හිටියේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ දෙපැත්තම තියෙන කටුපොල් වගාවන්. 1968 තමයි ශ්‍රී ලංකාව තුළ කටුපොල් වගාව ආරම්භ වෙන්නේ. ගාල්ලේ ඉඳන් නළුව පැත්තට එනකොට උඩුගම පාරේ හරිම ලස්සන ප්‍රදේශයක තමයි මේක තියෙන්නේ. ශ්‍රී ලංකාවේ දෙවන ඉපැරණිම දේවස්ථානයක් වන හිනිදුම ශාන්තානා දේවස්ථානය අසල වගේ තමයි මේ හිනිදුම කළුවල කියන නාන යන තැන තියෙන්නේ. මම ඔයගලන්ට Google Map එකේ පළහැන් දාන්නම් හරියටම යන තැන යන විදිහ ඔයගලන්ට බලා ගන්න පුළුවන් එකෙන්. හරිම ලස්සන පරිසරයක තමයි මේක තියෙන්නේ. විල්ල අයවල් තේවතු ගොඩක් තියෙනවා මේ යන පාර අතරමඟ. පාර පොඩි හින්දා අපි නම් හිතුවේ සෙනඟ ගොඩක් ඉන්නේ නැති වෙයි කියලා පොය දවසේ වුණත් අපි දැන් මේ ආවිලා තියෙන්නේ කළුවල කියන නාන තැනට. මේ හරිය පාකින් ගැන නම් බය වෙන්න දෙයක් නැහැ. රුපියල් 150ක් වගේ පොඩි මුදලක් දුන්නාම අපිට වාහනේ පාක් කරගන්න පුළුවන් නාල එනකන්. රබර් ටියුබ් එහෙමත් ඕගොල්ලන්ට මේ ගෙදරින් ගන්න පුළුවන්. අපි නම් ගත්තේ නැහැ. එහෙනම් අපිත් එක්ක නාන්න යමු. ගමන අන්න පොඩි බල්ලෙක් ඉන්නවා.
මෙතන ඇත්තට මාර ලස්සන තැනක්. පොඩි හුළඟටත් ගස් වලින් කොළ මාර ගොඩක් වැටෙනවා. ලොකු ගස් ගොඩක් වට වෙච්ච තැනක්. අද මෙතනට ගොඩක් අය ඇවිල්ලා තියෙන හිනිදුම කල්වාරියට ගියපු අය. ඔගලන්ට දැන් මෙතන සද්ද ඇහෙන්නේ නැති බෆර් දාලා හොඳටම සෙනග මාර ගෝසාවක් මෙතන ඇත්තටම. ඔගලන්ට නිදහසේ නාලා කරලා එහෙම යන්න ඕන නම් කට්ටියත් එක්ක විනෝද වෙලා යන්න ඕන නම් ඇත්තටම පොයේ දවසක සෙන්සුරාදිරිදා වගේ දවසට එන්න එපයි කියලා මං කියනවා. මොකද ඒ තරම් සෙනග මෙතන. අපි අද මෙතන ආවට ගොඩක් වෙලා හිටියේ නෑ. ගොඩක් සෙනග නිසා ඒත් අනිත් දවසක අනිවාර්යෙන් එනවා. දැන් මේ කට්ටිය ගෲප් ෆොටෝ එකක් ගන්න ලෑස්ති වෙන ගමන් ඊට පස්සේ අපි ෆොටෝ එකක් එහෙම අරගෙන අපි දැන් එන්න පිටත් වුණා. දැන් අපි මේ ආයෙත් එන්නේ කොට්ටව කැලේ හරහා. අතන ගොඩක් සෙනග නිසා අපි වෙන දවසක එන්න ආයෙත් තීරණය කරා. ගොඩක් සෙනග නැති නිවාඩු දවසක. මදු භාෂණ මෙතන හොඳට ගොරෝ නිදි. ඩ්‍රයිවර්ට නිින්ද යනවට ට්‍රිප් එකක් යන්න හොඳ එක්කෙනෙක් තමයි. දැන් අපි ආයෙත් දසින්ත මෙතනින් වෙන පාරක යන නිසා අපි එතනින් පොඩ්ඩක් නවත්තලා කතා කර ඉන්නවා දසින්තත් එක්ක. හරි දැන් ඔහෙ යනවා. බයි. එයා යක්කල මුල්ලට පිටත් වෙනවා. අපි දැන් ගහල්ලට පිටත් වෙන්න හදන්නේ. ඉතින් තවත් දවසක තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා කියලා ඔයගොල්ලන්ට ආදරයෙන් මතක් කරනවා. එහෙනම් ඔයගොල්ලන් හැමෝටම සුබ දවසක්.